මීට මාස කිහිපයකට කලින් අතුරුගිරියේදී වෙඩි තැබීමකින් මිය ගිය ක්ලබ් වසන්තේවත් වසන්ත පෙරේරාගේ ආදරණීය බිරිඳ වන මැණික් විජේවර්ධන ගැන ඉතාමත් කනගාටුදායක පුවතක් වාර්තා වනවා. ඒ අය නැවතත් ශල්‍ය කර්මයක් සඳහා රෝහල්ගත කර ඇති බවක්. වසන්ත මිය යාමට පෙර ඉතාමත් සැපවත් ජීවිතයක් සමගින් ආදරය පිරුණු කැදැල්ලක ජීවත් වූ මැණික්ට වසන්තගේ මරණයෙන් පසු අත් වුණේ ඉතාමත් අවාසනාවන්ත දිවියක්. බරපතල තුවාල ලබා මාස 1කමාරක් පමණ කාලයක් රෝහල්ගතව සිටි ඇයට රෝහලින් පිටව නිවසට යාමට පවා අවස්ථාවක් හිමි වුණේ නැහැ. ඒ වන විටත් වසන්තගේ දරුවන් ඇය නිවසින් පිටමන් කර තිබුණා. ඒ නිසාම ඇය මේ වන විටත් සිටින්නේ හිඟුරක්ගොඩ පිහිටි ඇගේ මවගේ නිවසේ. එසේම තමන්ගේ ජීවිතයේ සියලු දේ තමන්ගේ මුහුණු පොත ඔස්සේ ඇය බෙදා හදා ගනිමින් සිටිනවා. ඒ අතරතුර ඊයේ දිනේදී ඇය තම මුහුණු පොතේ ඉතාමත් සංවේදී සටහනක් තබා තිබුණා. ඒ රෝහල් සයනයේ වැතිර සිටින අතරතුරයි ඇය තබා තිබුණේ මෙවන් සටහනක්. මා හඬවන්න එපා යයි ඉල්ලූ තැන හොඳ හැටි මා හඬවා ඇත. මා අත්හරින්න එපා යයි ඉල්ලූ තැන ක්‍රූර ලෙස මා අත්හර දමා ඇත. යනුවෙන් ඇගේ සංවේදී සටහන් නිමා කර තිබුණා.